මම මේ වීඩියෝ එකෙන් මේ පොත්වලට කවර දාන්න කී වීඩියෝ එකෙන්ම පෙන්වන්න හිටියේ. මට හිතුණා ඒක මම වෙනම වීඩියෝ එකකට දැම්මොත් හොඳයි කියලා. ඉතින් මම වෙනම වීඩියෝ එකකින් ගෙනාවේ. ඒ ජම්ලි බබා දෙක වසරකට තමයි මේ අවුරුද්දේ යන්නේ. දැන් සෞන්දර්ය ඉස්කෝලේ පටන් ගන්න හින්දා සෙනසුරාදා වෙනකන් හිටියොත් තව දවස් යන හින්දා තමයි මම මේ අදම මේ වැඩේ ඉවර කරන්න හැදුවේ. මේ තියෙන ජම්ලි බබාගේ දෙක වසරේ පොත් ලිස්ට් එක මම පොත්වලට කවර කලින් දවසක දැම්මා. මේ නැත්තම් ඒක තව වෙලා යන හින්දා රෑ වෙලාවක් කලින් පොත් ඔක්කොම මම කවර දාගත්තා. මේ තියෙන්නේ නිල් පාට පොත. මේක B5 බොට්නි පොතක්. මේක ස්මව්බස ලිවීම පොත. මේ ඊට පස්සේ ගණිතයේ පොත තියෙනවා. ඒක රතු පාට පොත. ඔයාලට පේනවා නේද මේ ඉටිකොල මම මේකට කියන නම දන්නේ නැහැ. මේක ඉටිකොල නෙමෙයි. ප්ලාස්ටික් කවරයක් තියෙන්නේ. මේක ගොඩක් අය දැන් මම හිතන්නේ දානවා. මේක දාපුවාම ඇත්තටම හරිම සේෆ්ටි. මේ පොතල කිස්ස නැමෙන්නේ නැහැ. මේ B5 පොතටත් මම ගත්තා මේ જાතියම කවරේ වුණාට පොතට වඩා පොඩ්ඩක් කවරේ ලොකු වෙනද ඒ පොත් වලට මට ඉටිකොල දාන්න වුණා. රතු පාට පොත ගණිතය. ඒ කහ පාට පොත තමයි බුද්ධ ධර්මයේ පොත. ඊට පස්සේ තව එකක් තිබ්බා සදීපා කුරුගුරුව කියලා පස්ටෝල් පොත එකක් ගන්න කියලා තිබ්බා. තමයි හොඳ වැඩ පොත. අන්න ජර්නලික පොත එක තමයි හොඳ වැඩ පොත. ඒතර මේක මොකක්ද? සතියේ චිත්ත පොත. අන්න සතියේ චිත්‍රය. මේ තියෙන්නේ මව්බස අසාලිවීම පොත. ඒකට ලානිල් පාට කවර දාන්න කියලා තිබ්බේ. ඒක කියන්නේ මොකක්ද කියන්නේ? දෙමළ පොත. දෙමළ පොත. ඊට පස්සේ මේ පරිසරයේ පොත්වලට ලොකු පොත් ගන්න කියලා තිබ්බේ. ඒ හින්දා පරිසරයේ පොත් ටික ගත්තා. ඒ ලැබෙන. මේ අපිට ඉස්සර තිබ්බ පොත් වගේ නෙමෙයි බාන ඉංග්‍රීසි සෝංග් බුක් එකක් තියෙනවා දෙක ඉස්සරට. ඊට පස්සේ මේ සිංහල වැඩ පොත. ඉස්කෝලේ දෙන පොත් තමයි මේක. මේ පොත් වලට මම දාලා තියෙන අර ප්ලාස්ටික් කවරේ ඉටිකොල නෙමෙයි. මේක නම් මේ එයාලට කියන්න ඕනේ නැහැ. එයාලට කියන්නේ ෂොප් එකට දෙක වසරේ අච්චු පොත් වලට දාන කවර ඕනේ කොහොම ඒ පොත් අච්චු පොත් සෙට් එකට හරියන විදිහට කවර තියෙනවා. ආට ඒකෙත් මේ ඉංග්‍රීසි බුක් එකට කවර තිබ්බේ නැහැ. අනිත් අච්චු පොත් වලට තමයි තිබ්බේ. මේ තියෙන බුද්ධ ධර්මයේ පොත. මේවට තමයි මම ආසම. මේ පොත්වල සුවඳ බාන්නේ. මේ තියෙන සිංහල කියවීම පොත. අය පුතා මොකෝ මේක චුට්ටක් හොඳේ වැඩි වෙලා ගන්න අම්මා ඉක්මනට හදනවා කවර දාලා තියෙන්නේ මේ තියෙන්නේ චිත්ත පොත. මේ තියෙන ඉංග්‍රීසි පොත ඇක්ටිවිටි බුක් එක. ඒකත් ඉස්කෝලෙන් තමයි දුන්නේ. මේ ඒවට කවර තිබ්බේ නැහැ අර මේ එකේ. ගණිතය පොත. මේ තියෙන ගණිතය පොත ඒක ගොඩාක් ලොකුයි මේ ඇක්ටිවිටි බුක් එක. මේක ඇක්ටිවිටි බුක් එක ගණිතය. ඊට පස්සේ මම ගිය පාර පොත්වලට දාන නම් ඒ ඉස්කෝලේ ක්ලාස් එකේම අම්මා කෙනෙක් මේ ස්ටිකර් ඩිසයින් කළා. එයාට කියලා තමයි ගත්තේ. ඒකට ඉස්කෝලේ ලෝගෝ එක දාලා එහෙම තමයි හදලා තිබ්බේ. මට මේ පාර මම මට හිතුණා පොඩි පින්තූරයකුත් දාලා ඩිසයින් කරන්න ඕනේ කියලා. මේ පාර මට හිතුණා පොඩි ඩිසයින් එකක් දාන්න කියලා ස්ටිකර් එකකුත් දාලා. ඒ හින්දා මම පල්ලෙහා අපේ කඩේ තියෙනවා. ඒ කඩේ අක්කා ඒකෙන් ප්‍රින්ට් අවුට් ගොඩක් කරලා ගන්න කියන අපේ කමියුනිකේෂන් හොයාගෙන පාරවලට ගොඩක් යන්න බෑ. මම ගොඩක් කරලා එතනට WhatsApp දාලා එතනින් ප්‍රින්ට් අවුට් එක ගන්න. එයාට ගත්තම මම මේ ටික ඩිසයින් කරලා ගත්තා. ඊට පස්සේ මේ එයාලගේ පොතේ ආගේ නම්බර් එක ගහන්න ඕනේ. මේ නම්බර් එකත් රවුම් කපලා ගත්තා. තව පොඩි ස්ටිකර්ස් ටිකක් හදාගත්ත 9යි අංකෙයි දෙකම දාලා වතුර බෝතල වල පැන්සල් මෙයාලගේ හැම පැන්සලකටම වගේ ගහලා යවන්න ඕනේ. ඕන පැන්සල ආයි ඉන්නෙත් නැහැ. හැම දෙයකම නම් ගහලා යවන්න ඕනේ.
මේ ඒ ටික දාගත්තා. ඊට පස්සේ තව ඉතින් තියෙනවා ෆයිල් කවර් එකක්, white board marker pen එකක්, කතන්දර පොතක්, රතු පෑන්, නිල් පෑන්, බ්‍රිසල් බෝඩ්, glitter paper ඒ ටිකත් මම අරගෙන තියෙන්නේ. ඉතුරු ටික අපි හිමීට හදාගෙන යන්න. දැන් මම බෑග් එකෙන් දාලා මම ඒ ටික අයින් කරන්න යන්නේ. එහෙනම් අපි ඉතුරු ටික හදාගෙන හිමීට. දැන් ඉතින් අපි කරන්න හදන්නේ ජනුලිගේ ඉස්කෝලේ පොත් ටික අරන් යන්න ඕන බෑග් එකයි අනිත් අයිටම්ස් ටිකයි හදාගන්න එක. මේ බෑග් එක ඔයාලා දකින්න ඇතිනේ ජනුලිගේ බර්ත්ඩේ එකට හම්බුනේ. මේ පාරේ ස්කූල් අයිටම්ස් තමයි යාගේ බර්ත්ඩේ එකට ඔක්කොම හම්බුනේ ඒවා. හරිම ලස්සනයි බෑග් එක නම්. එයා හිතපු විදිහට යුනිකෝර්න් බෑග් එකක් තමයි එයාට හම්බුනේ. දැන් මම මේ බෑග් එකෙත් එයාගේ නම ගහනවා. මොකද දැන් දෙකවසලට යනකොට අලුත් බබාලා ඔක්කොම ගේන්නේ අලුත් බෑග්ස් නේ. මෙයාලගේ බෑග්ස් මතක වුණාට ටීචර්ස්ලාට බෑග්ස් මතක නැති හින්දා පළවෙනි මාසෙවත් යනකම් නම තියෙනවා හින්දා මම නම පොඩ්ඩක් ඒකෙත් ගැහුවා. ඒකේ නම ගහලා ඉවරලා මම ඒකට සෙලෝ ටේප් පාරකුත් ගහනවා. මොකද අර ස්ටිකර් එකට වතුර එහෙම වැටුනහම තෙත් වෙලා ජරා වෙන්න බලන හින්දා. ජනුලි හරි ආසාවෙන් තමයි මට ඔය වැඩේට ඇත්තටම උදව් කරන්නේ. පුදුම ආසාවක් එයාට තියෙන. ගොඩේ දවසක ඉඳන් තමයි කිව්වා මේ බෑග් එක හදමු අපි කියලා. මම තමයි ඉතින් පරක්කු කළේ. මේ කුඩෙත් එයාට ගත්තේ. එයා කැමතිම කුඩයක් මේක. මේක ගත්තෙත් කිරිබත්ගොඩ තියෙන ෂොප් එකකින්, කොරියන් බඩු තියෙන ෂොප් එකකින්. ඒකත් හරිම ලස්සනයි. ඒකෙත් මං ඉතින් නම ගහනවා. වහින දවසට ඉතින් කුඩිය අරන් යන්න ඕනේ. ස්කූල් වෑන් එකෙන් බහලා පන්තියට යනකම් ඉතින් නැත්තම් තෙමෙන්න වෙන හින්දා. මේ ෆයිල් කවර් එක නම් එක වසරට අරන් ගියපු එකම තමයි. මම ඒ කවර් එකම ගත්තා. මොකද ඒකේ පොඩ්ඩක්වත් ඩැමේජ් නැහැ. ඉතින් පන්තියත් අනිත් හැමදේම අලුත්. පන්තියත් පරණ පන්තියමයි. ටීචර්මයි ඉන්නේ. ඒ හින්දා ඉතින් මම ෆයිල් කවර් වෙනස් කළෙත් නැහැ. මොකද කැඩිලත් නැති එකක් නේ. බොරුවට අපි තව එකක් ගන්න ඕනේ නැති හින්දා. ඊට පස්සේ මේ තියෙන්නේ ජනරේටර් ගත්ත ලන්ච් බොක්ස් එක. මම ගත්තේ ඇට්ලස් එකෙන්. මේ ලන්ච් බොක්ස් එක ගත්තේ මෙයාලට ඇත්තටම දැන් ඉස්කෝලේ ඉන්නේ කෑම දෙන්නේ. එතකොට අර ගොඩාක් වෙන් කරලා තියෙන ලන්ච් බොක්ස් අරගෙන තේරුමක් නැහැ. මෙයාට හැන්දෙන් අනාගෙන කන්න පුළුවන් ප්‍රමාණය පොඩි එකක් තමයි මම ගත්තේ. ඒකෙත් මම නම ගහනවා. මොකද මට මතකයි ජනුලි එක වසරට යනකොට ගත්ත ලන්ච් බොක්ස් එක 3000 ගාණක් දීලා ගත්තේ. ගත්තට ඒක එයා මාසයක්වත් ගෙනිච්ච නැහැ. ඒක හොඳ එකක් නෙමෙයි. ගාණ විතරයි වැඩි වෙලා තිබ්බේ ඒකේ. ඒ හින්දා මේ පාර මම ගොඩක්ම හොයලා බලලා ගිය පාර වෙච්ච අඩුපාඩුත් එක්ක බලලම තමයි මේ හැමදේම ගත්තේ. මම ඒ ලන්ච් බොක්ස් එකෙත් නම ගැහුවා. මෙයාලට මේ ලන්ච් බොක්ස් දෙකක් යවන්න ඕනේ. එකක් ඉස්කෝලෙන් දෙන කෑම එකට, අනිත් එක අපි මොනවා හරි පොඩි දෙයක් දාලා යවන්න ඕනේ ඉන්ටර්වල් එකට. ඒකට මම ගත්තේ මේ ඔය දැන් මම නම ගහන ලන්ච් බොක්ස් එක. ඒක හරිම චූටි. මේ පොඩි දෙයක් නේ ඉන්ටර්වල් එකට කන්න දාන්නේ. ලොකු ලන්ච් බොක්ස් එකක් ඇවලා කෑම අපි බෑග් එකේ දහුරන්න ඕන නැති නිසා මම ඒකට පොඩි දෙයක් ගත්තා. මොකද අත්‍තර මෙයා පොඩි දෙයක් තමයි මම යවන්නේ ඉන්ටර්වල් එකට. ඒ හින්දා ඊට පස්සේ මේ පැන්සල් පෙට්ටි දෙකම යාට බර්ත්ඩේ එකට හම්බුණා. ඕක යාගේ ලොකු අම්මා අනිත් එක ගාලින් ඖෂධය ගෙනල්ලා දුන්නේ. දැන් එයා ඔය ගණන් කරනවා මොකද්ද මුලින්ම ගෙනියන්න ඕනේ කියලා. ලොකුම දුන්න එක තමයි හම්බුනේ. ඕකත් ඉතින් අවුරුද්දේ භාගයක් විතර වගේ තමයි ගෙනියන්නේ. ඊට පස්සේ අනිත් එකට ඉතින් මාරු වෙනවා. මම ඒකට පැන්සල් ටිකෙත් නම් ගහලා දානවා. මම පැන්සල් නම් බොක්ස් එකක්ම ගත්තා. මෙයාලට පැන්සල් මකන කොච්චර යවුවත් වැඩක් නැහැ. ගොඩක් වෙලාවට උදේ යවන පැන්සල හවසට එනකොට නැහැ. අනිවාර්යෙන් පැන්සල් නම් අවුරුද්දට වගේ බොක්ස් 4ක් විතර යනවා. කොච්චර ගියත් ළමයට ලියන්න හින්දා අපි ඉතින් පැන්සල් බොක්ස් එකක් තියාගෙන ඉන්නවා. ඔය ඇට්ලස් පොඩි මකන ගත්තේ. ලොකු මකනක අරගෙන තේරුමක් නැහැ. මකනක් මෙයා නැති කරගන්නවා. ඇට්ලස් පොඩි මකන බොක්ස් එකක්ම ගත්තා. මකන 30ක් තියෙනවා. බඩු නැති වුණාම මට කඩේවල් ගානේ දුවන්න ඕනේ නැති නිසා. ගම් බෝතලෙත් මම නම ගැහුවා. ඔය තියෙන්නේ පාට පැන්සල්. මම වෙන්දර පාට පැන්සල් ගන්නෙත් ඇට්ලස් එකෙන්මයි. ඒ වුණාට ඇට්ලස් එකේ බොක්ස් එක පටකාලා ඉරණ හින්දා තව පෙට්ටියකට දාන්න ඕනේ. ඒක හරි වදයක්. ඒ හින්දා මම මේ වෙන જાතියක පාට පැන්සල් 12 බොක්ස් එකක් ගත්තා. ඒක පොඩි රවුම් එකක්. බොහෝ දුරට ඉතින් මේකේ පැන්සල් ඉවර වුණාම මම ඇට්ලස් එකක් අරගෙන ආයෙ ඔකටම දාලා යවන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් දනිරු බබත් ගෝකට්ටකේ ඉන්නේ චුරු ගාන ගත්ත හින්දා මම එයාවත් අතේ තියාගෙනම පැන්සල් වල නම ගහනවා. හරි පරිස්සමට ගහන්නේ මොකද පොඩි කෙනාගේ මූණේ හරි වැදුනොත් තුවාල වෙන හින්දා
කොහොම වුණත් ඉතින් අද මේ වැඩේ ඉවර කරගත්තාම මම සෙනසුරාදා ඉරිදාට ටිකක් නිදහසින්ද තමයි මේක මම කොහොම හරි කරන්න ගත්තේ. ඔය තියෙන්නේ දැන් ජොන්ඩි බබාගේ බෑග් එකට දාන පොත් ටික වෙනම හදලා ඉස්කෝලේට බාර දෙන පොත් ටික වෙනම අනිත් බෑග් එකට දාලා තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් අපේ ජොන්ලි බබා ඉස්කෝලේ 2 වසරට යන්න දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපි පළවෙනි දවසේ බලමුකෝ බබා කොහොමද යන්නේ කියලා. ගිහින් එන්නම්. ස්තුතියි.